අද ඉංග්‍රීසි උපකාරක පද ඉගෙන ගන්නයි අපේ සූදානම. ඉතින් සෙනායක්ගේ විශාල පැලෑටි වලට මොනවද කියන්නේ? විශාල පැලෑටි වලට අපි කියන්නේ large plant කියලා. ඉතින් ඒකේ අකුරු තමයි L A R G E P L A N T large plant. ඉතින් සෙනායක්ගේ වැල් වලට මොනවද කියන්නේ? වැල් වලට අපි කියන්නේ creepers කියලා. ඉතින් මේවට කියන්නකෝ spellings තමයි C R E P E R S creepers. සෙනායක්ගේ මල් වලට මොනවද කියන්නේ? මල් වලට අපි කියන්නේ flowers කියලා. flowers කියන එකට අකුරු තමයි F L O W E R S flowers. එතකොට මේ මුල් වලට කියන්නේ? මුල් වලට අපි කියන්නේ roots කියලා. එතකොට සෙනායක්ගේ ඒකේ ස්පෙලිංස් කියන්නකෝ. R O T S roots. සෙනායක්ගේ ගස්වල අතු වලට මොනවද කියන්නේ? ගස්වල අතු වලට නම් අපි කියන්නේ branches කියලා. එක අත්තකට අපි කියන්නේ branch කියලා. එතකොට ඒ වචනේ අකුරු අපි branch කියලා කියන්නේ B R A N C H කියලා කියනවා. අතු වලට අපි කියන්නේ branches කියලානේ. ඒකට අපි B R A N C H E S කියලා කියනවා. branches. එතකොට නටුවට මොකක්ද කියන්නේ? නටුවට අපි කියන්නේ stem කියලා. ඉතින් සෙනායක්ගේ ඒකට ස්පෙලිංස් කියන්නකෝ. ස්පෙලිංස් තමයි S T E M. සෙනායක්ගේ කුඩා පැලෑටි වලට මොනවද කියන්නේ? කුඩා පැලෑටි වලට අපි කියන්නේ small plants කියලා. එතකොට අකුරු තමයි S M A L L P L A N T S small plants. එතකොට පඳුරු වලට කියන්නේ? පඳුරු වලට අපි කියන්නේ bushes කියලා. එතකොට ඒ වගේ ස්පෙලිංස් තමයි B U S H E S bushes. සෙනායක්ගේ එතකොට ගස්වල කොළ වලට මොනවද කියන්නේ? ගස්වල කොළ වලට අපි කියනවා leaves කියලා. එක කොළයකට අපි කියනවා leaf කියලා. එතකොට ඒකේ ස්පෙලිංස් නම් එක කොළයකට leaf කියලා අපි කියන්නේ. එතකොට අපි කියන්නේ L E A F කියලා. leaf. ගස්වල කොළ ගොඩකට නම් leaves කියලා කියනවා. leaves කියන්නේ ස්පෙලිංස් තමයි L E A V E S. එතකොට කඳට මොකද්ද කියන්නේ? කඳට අපි කියන්නේ trunk කියලා. එතකොට ඒකේ ස්පෙලිංස් තමයි T R U N K trunk. සෙනායක්ගේ මල් වල පොහොට්ටු වල මොනවද කියන්නේ? අපි පොහොට්ටු වලට නම් කියන්නේ buds කියලා. එක පොහොට්ටුවකට අපි කියන්නේ bud කියලා. එතකොට ඒකේ ස්පෙලිංස් එක පොහොට්ටුවකට නම් අපි කියන්නේ B U D bud කියලා. පොහොට්ටු ගොඩකට නම් අපි කියන්නේ buds B U D S. එතකොට ඉහළ නගින වැල් වලට මොනවද කියන්නේ? ඉහළ නගින වැල් වලට අපි කියන්නේ climbers කියලා. එතකොට ඒකේ ස්පෙලිංස් climbers කියන්නේ ස්පෙලිංස් තමයි C L I M B E R S climbers. ඉතින් අපි මේ වගේ ශිෂ්‍යත්ව විභාගයට අවශ්‍ය වෙන ඉංග්‍රීසි උපකාරක පදත් එක්ක තවත් දවසක නැවත හමු වෙමු.